හැමෝටම ආයුබෝවන්. අද මම තවත් අපූර්ව වීඩියෝවක් ඔබ වෙත ගේනවා. අපිට අපේ අහස නිල් පාටට පේනවා. අපි ඉන්න සෞරග්‍රහ මණ්ඩලයේ අනිත් ග්‍රහලෝකවලදීත් අහස නිල් පාටට පේන්නේ. නෑ, එහෙම නෙවෙයි පේන්නේ. එක එක ග්‍රහලෝකවලදී අහස පේන විදිය වෙනස්. අපි ඒ ගැන බලමු. අපි බුධ ග්‍රහලෝකේ ඉඳලා අහස බැලුවොත් අහස පේන්නේ කළු පාටට. ඒකට හේතුව තමයි බුධ ග්‍රහලෝකෙට වායු ගෝලයක් නැහැ. ඒ හින්දා සූර්යාලෝකයේ විසරණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අහස අපිට කළු පාටට තමයි පේන්නේ. අපි සිකුරු ග්‍රහලෝකේ ඉඳලා අහස බැලුවා කියලා හිතන්න. එතකොට අපිට අහස පේන්නේ තැඹිලි පාට රෝරු කහ පාටට. ටිකක් අඳුරු පාටක්. මේකට හේතුව තමයි සිකුරු ග්‍රහලෝකයේ වැඩිපුරම වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් හා සල්ෆියුරික් අම්ලය තියෙන එක. සිකුරු ග්‍රහලෝකයේ ඉඳලා අහස බැලුවොත් අහස එක තරුවක්වත් බලා ගන්න බෑ. ඒ තරමටම අහස දුමෙන් වගේ වැහිලායි තියෙන්නේ. අපි අඟහරු ග්‍රහලෝකයේ ඉඳලා අහස බැලුවා කියලා හිතන්න. එතකොට අහස පේන්නේ රතු පාට රෝරු රෝස පාට. හැබැයි හැන්දෑ වෙනකොට ඉරු බැසයාගම කිට්ටු වෙනකොට යන්තම් නිල් පාට වෙනවා. මේකට හේතුව තමයි යකඩවල ඔක්සයිඩ් අඩංගු අංශු වායු ගෝලයේ තියෙන එක. අපි බ්‍රහස්පතිගේ ඉඳලා අහස බැලුවොත් අහස පේන්නේ ටිකක් අඳුරු ගතියට, සුදු මැලි ගතියට. යාන්තම් නිල් පාට ගතියක් තියෙනවා. ඒතර අඳුරු සුදු මැලි නිල් පාටක් තමයි බ්‍රහස්පතිගේ අපි දකින්නේ. මේකට හේතුව තමයි බ්‍රහස්පතිගේ වායු ගෝලයේ වැඩිපුර හයිඩ්‍රජන් සහ හීලියම් වැනි වායු වර්ග තිබීම. කොහොමදත් බ්‍රහස්පති ඉන්නේ සූර්යයාගෙන් ටිකක් ඈත නිසා ලැබෙන ආලෝක ප්‍රමාණයත් අඩුයි. අපි සෙනසුරු ග්‍රහලෝකයේ ඉඳලා අහස බැලුවා නම් අහස පේන්නේ සුදු මැලි කහ පැහැති අහසක්. මේකට හේතුව තමයි සෙනසුරුගේ වායු ගෝලයේ ඇමෝනියා ස්ෆටික තිබීම. සූර්යයාගෙන් සෑහෙන දුරකින් ඉඳින්න ලැබෙන ආලෝක ප්‍රමාණය අඩුයි. ඒක නිසා අඳුරු පාටක් දකින්න පුළුවන්. කොහොම වුණත් සෙනසුරුගේ ඊටාම ලස්සන වලල්ලක් අහසේ දැర్శණය වෙනවා. අපි යුරේනස්ගේ ඉඳලා අහස බැලුවොත් අහස පේන්නේ සුදු මැලි නිල් පාට රුහුරු කොළ පාට අහසක්. යුරේනස්ගේ වායු ගෝලයේ මීතේන් වායුව අඩංගු වීම මේකට ප්‍රධානම හේතුවක් වෙනවා. අපි නෙප්චූන්ගේ ඉඳලා අහස බැලුවොත් තද නිල් පාට අහසක් තමයි පේන්නේ. මේකටත් හේතුව වායු ගෝලයේ මීතේන් වායුව අඩංගු වීම. කොහොම වුණත් සූර්යාලෝකයේ ලැබීම ඉතාම අඩුයි. අහස ඉතාම කුඩාවට තමයි සූර්යයා නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ හේතුව නිසාම අහස නිල් පාටට පේනවා. ආයේ කියන්න ඕනේ නෑනේ. අපේ ලෝකෙටත් තියෙන ලස්සන නිල් පාට අහසක්නේ. මේකට හේතුව මොකක්ද? ඒකට හේතුව මම වෙනම වීඩියෝකින් ගේනවා. එතකල් මේ වීඩියෝයේ කමෙන්ට් තීරුවේදී ඔබට මේකට අදහස් දක්වන්න පුළුවන්. කොහොම වුණත් මේ වීඩියෝ මගින් ඔබ අලුත් දැනුමක් ලැබුවා නම් ඒක මගේ සතුටට කාරණයක්. කොහොමද ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. නැවතත් මේ වගේ වීඩියෝවකින් අපි හමු වෙමු. ගිහින් එන්නම්. ආයුබෝවන්.